හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අද කියලා දෙන්න යන්නේ හරියටම කෑමක් හදාගන්න හැටි නෙමෙයි, වැරදුන කෑමක් අලුත් කෑමක් විදිහට ප්‍රතිසංස්කරණය කරගන්නේ කොහොමද කියලා. අද හදන්නේ හාල් පිටි පකෝරා නැත්නම් ඉන්දියාප්ප පිටි පකෝරා. ඉතින් මේක හදාගන්න එක පිටිපස්සේ අද දවසේ පුංචි කතාවක් තියෙනවා. මම ඒක කියලාම රෙසිපි එක ගැන කියන්නම්. ඉතින් මට මුලින්ම හදන්න ඕනේ සුදු ඉන්දියාප්ප. මට සුදු ඉන්දියාප්ප හදන්න ලංකාවේ පිටි ජාතියක් හොයාගන්න බැරි වුණ නිසා මම ඉන්දියන් පිටි ජාතියක් තමයි පාවිච්චි කරේ. ඉතින් ඒ පිටි එක මම කලින් පාවිච්චි කළා නැති නිසා මම ඒ පැකට් එකේ තිබ්බ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට තමයි මේ පිටි එක මික්ස් කරගත්තේ වතුරත් එක්ක. ඒකේ කියලා තිබුණේ නට ලුණු වතුරෙන් මික්ස් කරන්න කියලා. ඉතින් මට කොහේ හරි වැරදුනා. ඉතින් අන්තිමට පිටි එක වංගෙඩියෙන් මිරික ගන්න බැරි තරමටම තද වුණා. මම මේ දවස්වල මගේ උරහිසේ අමාරුවක් එක්ක ඉන්නේ. ඉතින් ඉන්දියාප්ප කන්න ආසාවට හදන්න පටන් ගත්තට අන්තිමට අත කැක්කොම හැදිලා මට ඉන්දියාප්ප හදන්න නතර කරන්න සිද්ධ වුණා. ඒත් එක්කම පිටි ටිකත් අන්තිමට අහක යන මට්ටමට ආවා. මම බලන්න කියලා තව පොඩ්ඩක් තද ගතිය නැති වෙයි කියලා හිතලා මම වතුර ටිකක් එකතු කරාම ඒ පිටි ටික දියාරු වෙලා ගියා. අර තිබුණටත් වැඩිය නරක තත්ත්වයකටපත් වුණා. ඉතින් මොකද්ද කරන්න කියලා කල්පනා කර ඉන්නකොට ඔහොම Google එකෙත් සර්ච් කරලා බැලුවා ඉන්දියාප්ප පිටි එක සවුත් වුණොත් ඒකෙන් හදා ගන්න පුළුවන් තව කෑම තියනවාද කියලා. ඉතින් ඔහොම බලනකොට තමයි මට හම්බුනේ මේකෙන් පකෝරා හදන්න පුළුවන් විදිහ. ඉතින් මේ හාල් පිටි කියන්නේ ග්ලූටන් ෆ්‍රී. හාල් කියන්නේ ග්ලූටන් ෆ්‍රී දෙයක්. ග්ලූටන් තියෙන්නේ වැඩි වශයෙන් පාම් පිටිවල. ඉතින් ඔයගලන්ට ග්ලූටන් ෆ්‍රී ස්නැක් එකක් හදා ගන්නවා නම් තේ වෙලාවට වගේ නැත්නම් ඕනම වෙලාවක කෑමට ගන්න ග්ලූටන් ෆ්‍රී ස්නැක් එකක් හදා ගන්නවා නම් මේක ඒකට හොඳ විකල්පයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ මේක පොඩ්ඩක් සොෆ්ට් වෙන්න ෆ්ලෆි වෙන්න කියලා මේකට පාම් පිටි පොඩ්ඩක් එකතු කරා සහ මේකට බිත්තරයක් දාලා තියෙන මේ පකෝරා එක හදන්න. ඉතින් මේක වෙජිටේරියන් නෙවෙයි එක නිසා බිත්තර ඔයක්වත් කන්නේ නැති අයට බිත්තරේ නොදා හදා ගන්න පුළුවනේ. ඔය තියෙන්නේ හදාගත්ත සුදු ඉන්දියාප්ප ටික බොහොම අමාරුවෙන් තඹ ගන්න විදිහ. ඉතින් ඕකත් මට එකතු කරන්න හිතුණා මේ වීඩියෝ එකටම. ඇත්තටම කිසිම ලස්සනක් නැහැ ඔය ඉන්දියාප්ප ටිකේ. මිරිකන්නේ තරමටම අමාරුයි. කොහොම හරි ඉන්දියාප්ප 30ක් විතර හදාගත්ත සුදු පාටෙන් ඔය තියෙන්නේ ඒ ටික තඹගත්ත විදිහ තමයි එකෙන් කොටසක්. ඉතින් ඔය විදිහට මම කිව්වා වගේ මේක ග්ලූටන් ෆ්‍රී ස්නැක් එකක් විදිහට හාල් පිටි වලින් විතරක් හදන්න පුළුවන්. බිත්තරයක්වත් නොදා බිත්තර නැතුව හදන්න පුළුවන්. ඔයගොල්ලෝ කන්නේ එළවලු විතරයි නම් බිත්තරයක්වත් කන්නේ නැති කෙනෙක් නම් බිත්තර දාන්නේ නැතුව මේක හදන්නත් පුළුවන්. ඉතින් මම පාම් පිටි බිත්තර මේකට එකතු කරගත්ත මේ බැට එකට. ඊට අමතරව දාලා තියෙනවා ලුණු හීනියට කපාගෙන, ආමු මිරිස්, කරපෙන්චා සහ කෑලි මිරිස්, ලුණු චුට්ටක් රස අනුව. ඉතින් ඔක ඔහොම රණී බැට එකක් හැදෙන්නේ. ඔක ඔය විදිහට හැන්දකින් ඔයාගේ ඇඟිලි තුඩු වලින් හරි ගෑරුප්පුවකින් හරි ඔයම ගැඹුරු තෙලට වත් කරගෙන ඕක බැද ගන්නයි තියෙන්නේ. රන්වන් පාට වෙනකන්. හරිම රස ස්නැක් එකක් ඔයගලන්ට හදා ගන්න පුළුවන්. මම මේක හැදුවේ ඉන්දියාප්ප මිශ්‍රණය වැරදිලානේ. ඕගලන්ට එහෙම වෙන්න ඕනේ නැහැ. ඕගලන්ට හාල් පිටි ටිකකින් එක්ක ඉන්දියාප්ප පිටි පැකට් එකකින් මේක හදා ගන්න පුළුවන්. හරිම රසවත්. හැබැයි උණුවෙන් කන්න ඕනේ. උණුවෙන් කන්නේ නැත්නම් හොඳට වහපු භාජනයකට දාලා වහලා තියන්න. පුලන් වදින්නේ නැති වෙන්න. එතකොට අර ක්‍රිස්පි ගතිය ටිකක් වැඩිපුර වෙලා තියාගන්න පුළුවන්. ওই විදිහට තමයි බැදගත් පකෝරා ටික තියෙන්නේ. ඉතින් ඔන්න ඔය දේ තමයි මට අද පෙන්වන්න ඕන උනේ. ඉතින් කුස්සියේදී වැරදුනා කියලා දෙයක් අතපසු වුණා කියලා කිසිම විදිහකින් උයන එක නතර කරන්නවත් කලබල වෙන්නවත් අවශ්‍ය නැහැ. කුස්සියේදී වෙන අතපසු වීම හරිම නිර්මාණාත්මක විදිහට වෙනස් කරගන්න පුළුවන් සහ ඕනම කුස්සියේදී වෙන අතපසු වීමකට විසඳුම් තියෙනවා කියලා කියන්න තමයි මම මේ වීඩියෝ එක අද කරේ. ඉතින් ඔය විදිහට තමයි වැරදුන ඉන්දියාප්ප පිටි මිශ්‍රණයෙන් හදාගත්තේ පකෝරා. ඉතින් ඔය වගේ ඇත්තටම මේක පර්ෆෙක්ට් රෙසිපියක් නෙමෙයි. මේක ඇත්තටම හදිස්සියෙන් හොයලා හිතලා හදාගත්ත එකක්. ඕක සමහර තැන් නැත්තේත් වීඩියෝ එකේ
මට මේක පස්සේ තමයි මට හිතුනේ මේක වීඩියෝ එකක් විදියට දැම්මොත් ඇත්තටම බලන අයට ලොකු මේක පාඩමක් වෙයි කියලා. ඔය තියෙන්නේ හදාගත්ත පකෝරා ටික. ඉතින් ඔය වගේ තවත් රස කතා, රස රහස්, රසවත් අතපසුවීම් ගැන කතා කරන්න තව වීඩියෝස් වලින් හම් වෙන්නම්. මාව subscribe කරලා මට ඔයාලගේ අදහස් දක්වන්න. මට මගේ Facebook page එකට follow කරලා මගේ post වලට like කරන්න, comment කරන්න, videos වලට like කරන්න, comment කරන්න. ඔයාලගේ අදහස් මට වටිනවා. ඉතින් නැවත හමු වෙමු. ස්තුතියි. සුබ දවසක්.